සුබ දවසක් වේවා හැමෝටම. ඔය පොල්කටු උදුන් හදන එකේ තාමත් කට්ටියට ගැටලු තියෙනවා. දැන් වීඩියෝ එක දාලා මාස දෙකමාරක් විතර වෙනවා මම. ඒ කියන්නේ සමහර කට්ටිය මට ඒවල තියෙන වීඩියෝ වල කලකට යටට ඔබලා. එහෙම නැත්නම් අලු හුණු මැද්දේ දාලා පිරිමීඩි වයි කලකට ගොඩක් උඩට තියලා. එහෙම බෑ. අපි කලකටක් නිවැරදි අංශ ගන්නට තියලා මැද්දෙන් හුණු පුරවල කලකට ඒ හදන්නේ හරිය විදිහට ගල් ටික පුච්චලා පාට එන්න. අපි කාඩ්බෝඩ් එකෙන් හරි පත්තරෙන් හරි අතින් පවන් ගන්නකොට ඒකයි. නැත්නම් අපි කලකටක් නැතුව ඔය යට තියෙන කොරය හුණු පුරවල තියෙන අලු හුණු ඒක අපි ගල් ටික පුච්චනවානේ. අපි එහෙම කරන්නේ නැත්තේ හරි අංශ ගන්නට ඔය කලකට තියලා ලස්සනට අපේ ගල් ටික පාට එන්නත් පළු දෝෂ නැති වෙන්නත් තමයි අපි හරියට මේ කලකට තියලා සෙන්ටර් එකට මේ කරන්නේ. එහෙම නැතුව ඔයගලන්ට ඕන වුණ විදිහට යටට ඔබලා උඩට ඔබලා කරලා එහෙම හදන්න යන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. දැන් මාස දෙකමාරක් ගිහිල්ලත් ඔක හරියට දාගන්න බෑ කියන්නේ ඔයගොල්ලෝ. දැන් මම මේ වීඩියෝ එක ගත්තේ මම නුවරට මේ ඕඩර් එකට ඇවිල්ලා තියෙනවා මේ පොල්කඩ උදුන් තුනක. ඒ උදුන් තුන හදන ගමන් තමයි ඔයගලන්ට වීඩියෝ එක ගත්තේ. නැත්නම් මට මේක වෙන වීඩියෝ එකක් ගේන්න බෑනේ. මම ඊට කලිනුත් දැන් ගොඩාක් මම පොල්කඩ උදුන් හදලා යවුවා. ඩිලිවරි කළා දැන් ගොඩක් දුරට ඇවිත් පොළොම ඉන්න වර කට්ටිය නෑ ඇවිල්ලා අරන් ගියා මේ පොල්කඩ උදුන්. එතකොට මේ තුන තමයි ඔය තියෙන තුන මේ නෝට් එකෙන් තියෙන තුන ඕඩර් එකට ආපුවා. ඔයගලන්ටත් මිලදී ගන්න කැමති නම් මේ පොල්කඩ උදුන් මම විකුණනවා. ඒක තව එකක් කියන්න තියෙනවා. රුපියල් 50ට තියෙන අලු හුණු දාන්න එපා. අර රුපියල් 600ට තියෙන්නේ ඔරිජිනල් අලු හුණු එක. ඒක තමයි දාන්න ඕනේ. මම මේ දාලා තියෙන සාමාන්‍ය එකකට කිලෝ 2කට කිට්ටු වෙන්නේ යනවා. ඒකෙන් හොඳ ඔරිජිනල් අලු හුණු එක දාලා කලකට නිවැරදි මැද්දට සෙන්ටර් එකට තියලා හදාගන්න. ඒවා දැන් මිලදී ගන්න කැමති කට්ටිය ඉන්නවනේ කියන සාධාරණ මිලකට මේ පොල්කඩ උදුන් මම විකුණනවා. TikTok, Instagram, Facebook, YouTube ඉන්නවා. ඒ කැමති එකට මැසේජ් එකක් දාලා මිල ගණන් දැනගන්න පුළුවන්. WhatsApp නම්බරේ මම දාලා තියෙන උඩ link එකේ. ඒකෙන් මට මැසේජ් එකක් දාලා මිල ගණන් දැනගන්න. සාධාරණ මිලකට මේ හොඳටම හරි අංශ ගන්න තියෙන කලකට දීපු මේ පොල්කඩ උදුන් මම විකුණනවා. එහෙම නැත්නම් WhatsApp එකට මේ කෝල් එකක් දෙන්න. කෝල් එකක් දෙන එක වඩා හොඳයි මිල ගණන් දැනගන්න. සාධාරණ මිලකට ඩිලිවරි කළා තමයි එවන්නේ. මම ජයන්ත ජේම්ස් කොල්බෝවිල.